ආයුබෝවන් ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ සාම්ප්‍රදායිකව ගැමි රසට පොළොස් අච්චාරුවක් ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු මේ රසවත් පොළොස් අච්චාරුව හදාගන්න අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. පොළොස්, රතු ලූණු, සුදු ලූණු, අමු මිරිස්, මුරුංග පොතු, විනාකිරි, අබ ක්‍රීම්, කහ කුඩු, මිරිස් කුඩු, ලුණු. මුලින්ම මම පොළොස් ගෙඩිය තම්බාගෙන සාමාන්‍ය ප්‍රමාණයේ කුඩා කැබලි වලට කපලා කහ කුඩු ටිකක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන මද පවනේ පැයක කාලයක් තියාගන්නවා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට රතු ලූණු, සුදු ලූණු, අමු මිරිස්, මුරුංග පොතු කැබැල්ලක් අරගෙන සෝදලා ඒ ටිකත් මද පවනේ තෙත හිඳෙන්න තියාගන්න ඕන. ඒ විදියට සීලුම දේවල් ටික සූදානම් කරගෙන මම සුදු ලූණු ටිකයි මුරුංග පොතු කෑල්ලයි බ්ලෙන්ඩර් කරලා පැත්තකින් තියාගන්නවා. ඔයාලා මේ අච්චාරුව හදාගනිද්දී මැටි භාජනයක්ම පාවිච්චි කරන්න. දැන් මම තලාගත් සුදු ලූණු, අබ ක්‍රීම්, ගම්මිරිස් කුඩු, මුරුංග පොතු, ලුණු කැට, විනාකිරි එකතු කරලා මේ විදියට හොඳින් මිශ්‍ර කරගන්නවා. ඒත් එක්කම මිරිස් කුඩු හා කහ කුඩු ටිකකුත් එකතු කරලා එයත් නැවත හොඳින් මිශ්‍ර කරගන්නවා. ඒ විදියට හදාගත් පේස්ට් එක මදගින්දරේ ලිපේ තියාගෙන සීනි ටිකක් එකතු කරලා නැවතත් හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ කලින් සූදානම් කරගත්ත පොළොස්, රතු ලූණු, අවු මිරිස් ටික එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන විනාඩි 2කින් පසු ලිපෙන් ඉවත් කරගන්නවා. මේ තියෙන්නේ ඒ විදියට හදපු මගේ රසම රස පොළොස් අච්චාරුව. මේ විදියට හදාගත්තම සතියක් වුණත් කල් තියාගෙන කන්න පුළුවන්. ඔයාලත් මේ විදියට හදලා රස කොහොමද කියලා කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මගේ වීඩියෝ එක නැරඹුවට ගොඩක් ස්තුතියි.